ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලය වෙතට දැවැන්ත බැලස්ටික් මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ඊයේ එල්ල කරනු ලැබුවා. විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ එරට හමුදා කඳවුරු සහ ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල් වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔබ දකින්නේ මේ එම දර්ශන. ඊශ්‍රායලට එල්ල කළ ප්‍රහාරය සතුට පළ කරමින් ඉරාන වැසියන් වීදි බැස ප්‍රීති ඝෝෂණක් වන ආකාරය විදේශ මාධ්‍ය විසින් ඡායාරූප විදේශ මාධ්‍ය වෙත නිකුත් කළ තිබෙනවා.